ඔයාලට කොහොමද? ඉතින් ඔයාලට කොහොමද යාළුවනේ? ඔන්න අද වීඩියෝ එක පටන් ගත්තේ ආවි බබා. ඔන්න ඉතින් අද නම් ටිකක් දිග vlog එකක් තමයි මම ඔයාලට අරගෙන එන්නේ. ගිය සතියේ අපි ගියා අනුරාධපුරේ ඇවිදින්න. ඉතින් අපි අනුරාධපුරේ ගිහිල්ලා මොනවද කරේ කියලා තමයි මේ vlog එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. අපි අනුරාධපුරේ යන්න හිටියේ කොළඹ කොටුවේ උදේ 5:45ට සීට් බුක් කරලා යන්න තියෙන ට්‍රේන් එකේ. අපි සීට් බුක් කරන්න ගියේ අපි ගමන යන්න සතියකට කලින්. එතකොට තමයි අපි දැනගත්තේ ඒ ට්‍රේන් එකට මාසෙකට කලින් සීට් බුක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ vlog එක බලන කවුරු හරි අනුරාධපුරේ යන්න ඉන්නව නම් ඒ ට්‍රේන් එකේ ඔයාලා මාසෙකට කලින්වත් ඒ ට්‍රේන් එකට සීට් බුක් කරගන්න ඕනේ. කොහොම හරි ඉතින් අපිට බස් එකක් බුක් කරගෙන ට්‍රේන් එක යන වෙලාවටම අනුරාධපුරේට යන්න පුළුවන් වුණා. අපි ට්‍රේන් එකෙන් බැහැලා මේ විලායකට ආවා. වොෂ් එකක් දාලා ඇඳුම් මාරු කරගෙන ජයශ්‍රී මහ බෝධියයි රුවන්වැලි සෑයයි වඳින්න යන්න. අනුරාධපුරේ වඳින්න යන්න ඉන්න ඔයාලා අනුරාධපුර ටවුන් එකෙන් නවතින්න තැනක් හොයනව නම් මේ ප්ලේස් එක තියෙන්නේ අටම ස්ථාන වලට ළඟින්මයි. ඉතින් අපි මුලින්ම ජයශ්‍රී මහ බෝධිය වඳින්න ආවා. දැන් අපි මේ යන්නේ රුවන්වැලි සෑය වඳින්න. අපි රුවන්වැලි සෑයයි ශ්‍රී මහ බෝධියයි වැඳලා ඇවිල්ලා මැද වච්චේ අක්කලාගේ ගෙදරට යන්න පිටත් වුණා. ඉතින් අපි අක්කලාගේ ගෙදරට එද්දී එයා අපිට රෑ කෑම ලෑස්ති කරලා තිබුණා. ඔයාලා මීට කලින් මේ වගේ ලොකු මීකිරි හට්ටියක් දැකලා තියෙනවද? එයාලා අපි අද්දී අපිට මීකිරි හදලා තිබුණා. ආර්වි බබා නම් මහන්සියටම ඉක්මනට කාලා නිදාගත්තා. මේ ඊට පස්සේ දවසේ උදේ 5:00ට විතර අද අපි හැමෝම පොඩි ගමනක් යනවා. ඉතින් ඒකට මේ අක්කා උදේම නැගිටලා උයන ගමන් තමයි ඉන්නේ. Oh. දැන් ඉතින් අපි මේ කට්ටිය ඔක්කොම ලෑස්ති වෙලා ඒ ගමන යන්න පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් බීච් යනවා කිව්වහම ඔයාලා බලයි අනුරාධපුරේ කොහෙද බීච් එකක් කියලා. අපි දැන් මේ ඩ්‍රින්ක් හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි උදේ කෑම කාලා ආවේ නෑ ගෙදරින්. අපි ලෑස්ති කරගෙන ආවා. ඉතින් අපි මේ උදේ කෑම ගන්න ඩ්‍රින්ක් හොයන අතරමඟ තිබුණ වැවකට තමයි ආවේ. මේ තියෙන්නේ මහදිවුල් වැව. මේකේ ගොඩාක් වතුර තියෙන වැවක්. ඉතින් මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක මේ වැවේ වතුර ගොඩාක් හිඳලා තියෙන්නේ.
අපි ඉතින් උදේ කෑම ගන්න කලින් වැව පැත්තට පොඩ්ඩක් ගියා වැව බලලා එන්න. වැව් මාළුයි පරිප්පුයි එක්ක පාන් තමයි ඉතින් අද අපේ උදේ කෑම. ඉතින් ඔන්න අපි වැව ළඟ ඉන්නකොට අපිට චූටි යාළුවෙක් හම්බ වුණා. මේ ඉන්නේ ඉතින් එයා. අපි උදේ කෑම අරගෙන ආයෙත් ඉතින් ඩ්‍රින්ක් හොයන්න පිටත් වුණා. මේ අපි යන අතරමඟදී දැක්ක තවත් වැවක්. ඉතින් බලන්නකො මේ වැවේ වතුර කොච්චර හිඳිලාද කියලා. අපි මුලින්ම මේ යන්නේ කින්නියා උණු වතුර ලිං බලන්න. අපි මෙතනට ගියේ ඉරිද දවසක. ඉතින් අපි ඇති ගොඩාක් සෙනඟ හිටිය මෙතන. මේ තියෙන්නේ අපි ට්‍රින්ක් හොයද්දි දැකපු ගොයම් කපපු කුඹුරු. මේ වීඩියෝ එකට ෆිල්ටර්ස් නොදා තමයි මම දාලා තියෙන්නේ ඔයාලට ඒ පැත්තේ නේචර් එක මොන වගේද කියලා දකින්න. ඊට පස්සේ අපි ආවේ ත්‍රිකුණාමලයේ තියෙන තිරුකෝණේශ්වරම් කෝවිල බලන්න. මේ කෝවිලේ ලස්සනට මුහුද පේන්න view point එකක් වගේ තැනක් තියෙනවා. අපි දැන් මේ එතනට තමයි යන්නේ. ඊට පස්සේ අපි ආවේ ත්‍රිකුණාමලය නේවි කැම්ප් එකට. අපි මෙතනට ආවේ ත්‍රිකුණාමලය නේවි කැම්ප් එකෙන් බෝට් රයිඩ් එකක් එක්කගෙන යනවා. ඒකට තමයි අපි නේවි කැම්ප් එකට ආවේ. ඔයාලට පේනවද මේ බීච් එකේ කවුද මේ ඉන්නේ කියලා? මේ ඉන්නේ ජෙලිෆිෂ්. මේ මුළු බීච් එකේම මේ ජෙලිෆිෂ්ලා හිටියා. ඔයාලත් ඩ්‍රින්ක් හොයන්න හිතාගෙන ඉන්නවනම් මේ බෝට් රයිඩ් එක යනවනම් කලින් පර්මිෂන් අරගෙන තමයි මේකට යන්න ඕනේ. ඒ වගේම ටිකට් ගන්නත් ඕනේ. ඊළඟට අපි ගියේ ත්‍රිකුණාමලය නේවි කැම්ප් එක ඇතුළෙම තියෙන නාවික කෞතුකාගාරය බලන්න. මෙතනට යන්න ටිකට් ගන්න ඕනේ. මේ කෞතුකාගාරයේත් අපිට බලන්න ගොඩාක් දේවල් තිබුණා. ඒ වගේම ඇවිදින්න ගොඩාක් තැන් තිබුණා.
මේ ඊට පස්සේ දවස අද නම් ටිකක් නැගිටින්න පරක් වුණා. අපි ඊයේ නේවි මියුසියම් එකක් බලලා නිලාවැලි බීච් එකේ නාලා තමා ගෙදර ගියේ. ගෙදර යනකොට ටිකක් රෑ වුණා. ඉතින් අද උදේට කන්න අක්කා අපිට හදලා දුන්න කිරිබත්. ඔයාලා දන්නවද මේ මාළුව මොනවාද කියලා? මේ ඉන්නේ ලූල මාළු. මමත් එදා තමා හරියටම මේ මාළුව දැක්කේ. ඉතින් අද දවල් කෑමට උයන්න තමා අයියා මේ මාළු අරගෙන ඇවිල්ලා තිබුණේ. මේ තියෙන ඉතින් අක්කා අපිට උයලා දුන්න දවල් කෑම එක. මේ ඉතින් එදා හවස අපි මේ වැවේ නාන්න තමයි යන්නේ. මේ වැවානේ ඔක්කොම මේක අල්ලගෙන අපි පාරෙන් එහා මේ වැවේ නම කනදරාව වැව. මේ වැවත් ගොඩාක් වතුර තියෙන වැවක්. මේ දවස්වල තියෙන එල්නිනෝ තත්ත්වෙත් එක්ක මේ වැවේ වතුරත් ගොඩාක් හිඳිලා තිබුණා. ඉතින් ඉර පහගෙන යන වෙලාවට හවසට මේ වැව්වල තියෙන ලස්සන බලන්නකෝ. ඔන්න ඉතින් අනුරාධපුරේ අපි ගත කරපු ලස්සන දවස් අවසන් කරලා අපි ආයෙත් මේ කොළඹ එන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි අනුරාධපුරේ ඉඳලා කොළඹ එද්දිත් අපි ලස්සන සන්රයිස් එකක් වගේම ලස්සන වැව් ගොඩාක් දැක්කා. ඉතින් අපේ ජීවිතේට ලස්සන මෙමරිස් ගොඩාක් එකතු කරගෙන ඒ විදියට ඒ ගමන අපි අවසන් කරා. එහෙනම් ඉතින් අදත් vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් අර vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.